දේශපාලනයෙන් මට වැඩක් නැහැ. මට ඕනේ දැහැමි සමාජයක් හදන්න. මේ දිනවල වැඩි දෙනෙක් ධර්මදේශනාවන් වලට ඇහුම්කන් දීම සඳහා කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ගේ ධර්මදේශනා අහන්න යන බව මුළු රටම දන්නා කාරණාවක්. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ පුරාම උන්වහන්සේගේ දේශනා අහන්න බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා. පන්සලකට දවසකට 3000කට වැඩි පිරිසක් එනවා. විකෘතියක් දේශනා කරනවා නම් ජනතාව මෙච්චර වැළඳ ගන්නේ නැහැ. බෞද්ධ ප්‍රබෝධය දරා ගන්න බැරි පිරිස ධර්මයට සහ සිවුරට මඩ ගහනවා. උන්වහන්සේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබාගෙන ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. එම විශ්වවිද්‍යාලයේ කාලයක් අධ්‍යාපනය ලබා ඇති උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී පශ්චාත් උපාධියත් හැදෑරුවා. උන්වහන්සේගේ අදහස් දැක්වීම් කීපයක් මෙලෙස දක්වා තිබෙනවා. නිවාඩු දවසට පන්සලට එන පිරිස එක්ක කතා කරන එක ධර්මදේශනාවක් කරනවට වඩා අමාරුයි. ඒත් බැහැ දකින්න එන හැම කෙනෙක් එක්කම hina වෙලා සුවපත් වේවා හරි කියනවා. ඊට වඩා යමක් කතා කරන්න ඉඩක් නැහැ. නොනවත්වා එහෙම කියනකොටත් කට රිදෙනවා. පැය දෙකකට සැරයක් කාමරයට ගිහින් විනාඩි කිහිපයක් ඇස් පියාගෙන ඉඳලා නැවත මිනිස්සු අතරට එනවා. මාව බලන්න එන මිනිස්සුන්ව රස්තියාදු කරන්න මම කැමති නෑ. මේ වන විට මෙරට සිටින අතිශය ප්‍රසිද්ධ ධර්මදේශකයාණන් වහන්සේ කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවෝයි. උන්වහන්සේගේ ප්‍රසිද්ධියට කැමති අකමැති දෙපිරිසක් සිටිනවා. එම දෙපිරිසද උන්වහන්සේ අරබයා හොඳට මෙන්ම නරකට ක්‍රියාත්මක වෙමින් සිටිනවා. පිරිසක් කියනවා මම JVPලු. තව පිරිසක් කියනවා පොහොට්ටුවෙලු. තවත් අය කියනවා සජබෙලු. මම කිසිම දේශපාලන පක්ෂයකට නැහැ. මගේ ජීවිත කාලයේදී කිසිම දේශපාලන පක්ෂයකට ඡන්දෙ දීලත් නැහැ. ඉදිරියේදී ඡන්දය ප්‍රකාශ කරන්නෙත් නැහැ. ඒක මගේ ප්‍රතිපත්තිය. රට ජාතියට ප්‍රශ්නයක් ඇතිවන බොහෝ අවස්ථාවලදී මම හිටගත්තා. අරගලයටත් වැඩම කළා. අරගල භූමියේ සෑම පාක්ෂිකයෙක්ම හිටියයි කියලා මම විශ්වාස කරනවා. ඒක පොදු සටනක්. කත්නෝරුවේ හාමුදුරන්ගේ බණ පොත 2027 වර්ෂයටත් පිරිලයි කියලයි මේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ.